අපි මේ ක්‍රියාකාරකමෙන් කියලා දෙන්නේ දරුවන් කොහොමද නියපොතු. නියපොතු පිරිසිදු තියාගන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් බබාලා SMD එකේ ඉන්නකොට බලන්න පුළුවන්. නැත්නම් අපිට සර්කල් එකක් හැදිලා සෙල්ලමක් කරන හැටියට එයාලගේ අත් ටික බලලා නියපොතු වල කුණු තියෙන අයගේ නියපොතු කපලා කොහොමද පිරිසිදු කරගන්නේ කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි නියපොතු කටේ දානකොට අත් කටේ දානකොට අපිට ලෙඩ රෝග හැදෙනවා කියලා දරුවන්ට කියලා දෙන්න. මේක අපිට රූප සටහන් වලින් නැත්නම් වීඩියෝ එකක් පෙන්නලා නැත්නම් නාට්‍යයක් රංගපාලා වගේ ඔයාලට කියලා දෙන්න පුළුවන්. අපිට පුළුවන් ඊට පස්සේ මේ කවියක් කියලා දෙන්න. මේ වගේ කවියක් තියෙන ඔයාලත් දන්නවා ඇති. මේ ඔයාලා ලස්සන ටික කියලා දෙන්න. මං වාගේ හොඳ ළමයි කිසිම තැනක නෑ. ඉර අහසේ පායන තුරු නිදාගන්නේ නෑ. මව්පියන්ට ගුරුවරුන්ට බොරු කියන්නේ නෑ. ඇඟිලි කටේ දමා ඉරුම පුරුදු වෙන්නේ නෑ. මේ වගේ ඔයාලට පුළුවන් ලස්සනට ගායනා කරන්න.